මෙතන ප්‍රශ්න තියෙන්නේ සාමාන්‍යයෙන් මෙච්චර කල් මම කලා ශාස්ත්‍රයේ හිටිය අවුරුදු 45ක් එතෙක් ඉඳලා මෙතෙක් වෙනකම් මේ වගේ දේවල් අපි ඇහුවේ නැහැ. මේ පළවෙනි නමුත් මේ මිනිස්සයාගේ ඔය කතාවෙන් මට ඇඟට වැදුනා සහ දැනුණ හේතුව තමයි අපේ ඩිල්කට ඉන්න චූටි දරුවෝ 3 දෙනෙක්. මේ දරුවෝ 3 දෙනා යන්නේ කැතලික් ප්‍රයිවට් ස්කූල් වලට. ඒ ඉස්කෝලේ සිංහල දරුවෝ ඉන්නවා තවත්. ශ්‍රී ලංකන් දරුවෝ ඉන්නවා. එතකොට මේගොල්ලෝ ලොකු වෙනකොට මේ පොඩි 3 දෙනාට දැන් මේක දැනෙනවනේ. දැන්ටත් මේගොල්ලන් දැනෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි මේ මිනිස්සයා මේ වීඩියෝ එකේ කියනවා එක තැනක ඔපෙරා හවුස් එකේ පඩිපෙළ උඩ තියලා කෙලවනවයි කියලා. මම කියනවා දැන් කෙලින්ම අභියෝගය දෙනවා. මමත් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්, ලංකාවේ පුරවැසියෙක්. මට ආරංචි මිනිහටත් ඕස්ට්‍රේලියාවේ මොකක් හරි තියෙනවා. එයාට ඕස්ට්‍රේලියාවේ නමවත් ඒ ඔපෙරා හවුස් කියනවත් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ නීතියෙන්. මම දැන් අභියෝග කරනවා මේක අද රැටම බලලා ටිකට් එකක් අරන් ඇවිල්ලා ඒ කියපු දේ ඔපෙරා හවුස් එකේ පඩිපෙළේ උඩ තියලා කරන්න කියලා. එහෙම නැත්තම් මෙතෙක් මං හිතුවේ මිනිහා පිරිමියෙක් කියලා. හොඳයි මං ඔය තව සතියක් දෙකක් ඇතුළත ওই වැඩේ කරේ නැත්තම් කෙලිම මං අභියෝග කරනවා ඇවිල්ලා කරන්න. ඔය කියපු වචනෙන් කිව්ව කෙලවනමයි කියලා. මං කියනවා ඒ වැඩේ කරන්න අපේ දුව පඩිපෙළ උඩ තියලා කෙලවනවා. මිනිහෙක් නම් පිරිමියෙක් නම් ඇවිල්ලා ඒ වැඩේ කරන්න ඕනේ. ඒ වගේම මම වැඩිපුර කතා කරන්න යන්නේ මොකද නීතිඥ නලින් මහත්තයයි කුමුදුනි බණ්ඩාරයි සියලු විස්තර කිව්වා. එතුමන්ලා ගන්න හැම තීරණයකටම ගන්න හැම අදහසකටම මම පිටිපස්සේ ඉන්නවා. මගේ උපරිමේ සහයෝගය දෙනවා. මොකද මේ වගේ දේවල් මේ රටින් මොකද ඕස්ට්‍රේලියාව වගේ රටවල මෙයාට සෙල්ලම් කරන්න බෑ. මම නිකන් විතරක් නෙවෙයි මම ගිහිල්ලා ඕස්ට්‍රේලියාවෙත් මොකද අපේ දු එහෙත් මමත් ඒ නිසා ඕස්ට්‍රේලියානු පොලිසියත් පැමිණිලා දානවා. මේක මම නිකන් අත්හරින්නේ නැහැ. ඒක මෙතුමන්ලට ලොකු හයියක්. ඒක දාලා මේ වැඩේ මෙතුමා කිව්වා වගේ නලින් මහත්තයා කිව්වා වගේ මේක තුරන් කරලා මේක අවසානයක් වෙලා නීතියෙම තුරන් කරලා සම්පූර්ණයෙන්ම මේ වගේ ජරා අසික්කිත YouTube කාරයෙක් කෙනෙක් නෙවෙයි. තවත් මේ වගේ තිරිසන් අසික්කිත කීප දෙනෙක් ඉන්නවා. මේවා නතර වෙන එක හොඳයි. මං හිතන්නේ මේක නතර වෙන්නේ මෙතනින් කියන එක මං බොහොම සන්තෝෂෙන් කියනවා. මොකද ගරු අධිකරණය මට 100% විශ්වාසයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මට විශ්වාසයි. ඒ විශ්වාසය තියාගෙන මම ලංකාවෙන් පිට වෙනවා තව නොබෝ දිනකින්. එහෙනම් බොහොම ස්තුතියි. දෙරණ ටීවී ආයතනයේ වසර 16ක පමණ සේවා කාලයක් තිබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් වන ඩිල්කා සමන්මලි යන අයට ඉතාමත්ම ඇගේ පුද්ගලික ජීවිතය අලලා කරපු අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර කරා විධිමත් පරීක්ෂණයක් කරන ලෙස. මේ අපහාසාත්මක ප්‍රකාශය කරන්නේ සුදන්ත තිලකසිරි කියලා YouTube නාලිකාවක් කරන තැනැත්තෙක්. දැන් මේ තැනැත්තා අපි කලිනුත් දැකලා තිනවා කාට හරි අපහාස කළා බැනලා views අරගෙන ඒකෙන් මේ කීයක් හරි හම්බ කරලා ජීවත් වෙන තැනැත්තෙක් විදිහට තමයි මේ අපිට දැනෙන්නේ. ඉතින් අපි මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරා. මොකද කාටවත් අපහාස කරන්න බනින්ද කාටවත් අයිතියක් නැහැ. ඒ සඳහා රටේ නීති හැදිලා තියෙනවා. සාපරාධී අපහාසයක් නම් අපරාධ නීතිය යටතේ ඒ අපහාසය සම්බන්ධයෙන් සිදු හානි සම්බන්ධයෙන් හානි පූර්ණ කර ගැනීමට සිවිල් නීතියනොත් ප්‍රතිපාදන සලස්වා තිබෙනවා. ඒ අනුව අපි අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ පළවෙනි පියවර විදියට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ අනුව අපරාධ නීතිය යටතේ ඔහුව අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන තුරු අපි මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුපසින් ඉන්නවා. ඒ වගේම තමයි
ඒ සිදු කර පුද්ගලික ජීවිතය අල්ලා කරපු අපහාසය සම්බන්ධයෙන් අපි සිවිල් නීතිය යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහුට ඒ අපහාසය සම්බන්ධයෙන් වන්දි නඩුවක් දිසාධිකරණය පැවරීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේ සංස්කෘතිය නැවැත්විය යුතුයි. සමාජ මාධ්‍ය ජාලාවක කුමන හෝ සමාජ මාධ්‍ය ජාලාවක තමන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතත් කිසි කෙනෙකුට අපහාස කරන්න බනින්න කාටවත් අයිතියක් නැහැ. ඒක සම්බන්ධයෙන් නීති ඕන තරම් මේ රටේ තියෙනවා. ඒ නීති ක්‍රියාත්මක නොවෙන නිසා මේ පුද්ගලයන් තමන්ට වෙන්නේ මොන වගේ හානියක්ද කියලා නොදන්න නිසා ඊටාත්ම පරුෂ වචන පවා පාවිච්චි කරමින් මේ සමාජ මාධ්‍ය ජාලවලට ප්‍රකාශ උදාහරනවා. ඒ නිසා අපි මේ සංස්කෘතිය මේ ලංකාවේ නවත්තන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද මේක නවත්තන්න අපිට තාම මං හිතන්නේ හරියට නීතිය කාටවත් එරෙහිව ක්‍රියාත්මක වුණා කියලා. ඒ නිසා අපි හරියට මෙතන නීතිය ක්‍රියාත්මක කළා මේ තැනත්තාට දඬුවමක් ලැබෙන තුරු මේ තැනත්තාගේ මේ YouTube නාලිකාව වසා දමන තුරු අපි මේ තැනත්තාගේ මේ ක්‍රියාකාරකම සම්බන්ධයෙන් අපි පසුපසින් ඉන්නවා. ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විධිමත් පරීක්ෂණයක් කරලා මේ තැනත්තාව අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කළා. අධිකරණයේදී ඔහුගේ නිර්දෝෂීභාවය දෙන ඔප්පු කිරීමේ හැකියාව උට තියෙනවා. එතෙක් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි පිටිපසින් ඉන්නවා.